පවුල වෙත සෙනෙහස බෙදෙන විදි බොහොමයක් තියෙනවා. ඒ අතරින් රසවත් ඒ වගේම පෝෂණීය ආහාර පානත් එක්ක සෙනෙහස බෙදන්නට පුරාතනයේ ඉඳලා අද දක්වාම අපේ ආදරණීය මව්වරු පුරුදු වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී ඒ සෙනෙහසට වැඩි වටිනාකමක් එකතු කරන්නට අදත් අපි සෝදානම් ඔබේ ආදරණීයතම යුම්පියුම් වැඩසටහන Fortune Healthy Kitchen සමගින්. ඉතින් වෙනදා විදිහටම ඉතාමත්ම ආදරෙන් සෙනෙහසින් මේ ගැන කතා බහ කරමින් ඔබව දැනුවත් කරන්නට වැඩසටහනත් සමගින් එකතු වෙන්නේ කොළඹ ගලදාරි හෝටලයේ උපවිධායක සුපවේදී සනත් ඩයස් මහත්මයා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ඔව් දැන් ටිකින් ටික කාලය ගෙවිගෙන යනවා. තව නත්තල් සමයත් උදා වෙන්නට තියෙනවා. කොහොම නමුත් අපි විශේෂිත කෑම වර්ග තමයි මේ කාලේ පිළියෙල කරන්නට සෝදානම් කරගෙන තියෙන්නේ Fortune Healthy Kitchen සමගින්. අදත් අපි වෙනත් රටකට ආවේනික කෑම වර්ගයක් තමයි නේද චෙෆ් තෝරගෙන තියෙන්නේ. ඔව් අදත් ඇත්තටම දිලාලි කිව්වා වගේ දැන් මම අද ඉඳලා නත්තල් පහු වෙනකම්ම නත්තල සමරන්න පුළුවන් කෑම වර්ග තමයි හදන්න කියලා තීරණය කරලා තියෙන්නේ. ඉතින් මම අදත් බැලුවා චයිනීස් රටේ කැන්ටොනීස් කියන ප්‍රාන්තයේ සීෆුඩ් කැන්ටොනීස් කියන ඩිෂ් එකත් එක්ක එග් ඇන්ඩ් වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක් කොහොමද හරි විදිහට හදාගන්නේ කියලා පෙන්නන්න. හැමදාමත්ම ඔබට සමීප කරන්නේ විශේෂිත ඒ වගේම ගුණාත්මක නිෂ්පාදන Fortune නිෂ්පාදන එකතු කරගෙන තමයි අද දවසේදීත් අපේ කෑම රසවත් කරන්නේ. ඒ වගේම පෝෂණයෙන් පිරුණු ආහාර කිහිපයක්ම මෙතන පිළියෙල කරන්නට සෝදානම් වෙලා තියෙන්නේ. මම අපේ නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන් දුරකථන අංකයත් ඒ නිසාවෙන්ම මුලින්ම සඳහන් කරලා ඉන්නම්. 0112599370 කියන තිරයේ දෙස්සන දුරකථන අංකයේ සමගින් ඔබට නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන්. හැමදාමත්ම අපිත් එක්ක එකතු වෙලා කෑම උයන්න පිහන්න ඉගෙන ගන්නවා වගේම ඔබ දන්නවා මේ වන විටත් බැංකොක් සවාරිය සඳහා කොහොමද අවස්ථාව උදා කරගන්නේ කියලා දැනගත්තට වැඩියෙන් කැමැත්තෙන් ඉන්න ඒ ගැන දැන කියා ගන්නට වැඩසටහන අතරතුරේදී බැංකොක් සවාරිය පිළිබඳවත් ඒ වගේම අපි වටිනා තෑගි පාර්සලයක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. සතිපතා ඔබට ලබා දෙන්නට ඒ ගැනත් අපි කියන්නට සූදානම් වෙලා ඉන්නවා. ඔව් චෙෆ් දැන් අපි එනම් සීෆුඩ් කැන්ටොනීස් එක හදන්න අවශ්‍ය දේවල් ටික එකින් එක සඳහන් කරමු නේද? ඔව් අදත් මම සීෆුඩ් කැන්ටොනීස් එක හදන්න රෙසිපි එක සඳහන් කරලා තියෙන 4 දෙනෙක් සඳහා කියලා වෙනදා වගේම මම ගන්නවා මලත් එහෙම නැත්නම් මොදා කියන මාළු වර්ගය ගන්න පුළුවන්. එකෙන් ග්‍රෑම් 250ක් ගන්නවා. පිරිසිදු කරගත්ත ඉස්සන් වලිගේ ඉතුරු කරගෙන ග්‍රෑම් 400යි රින්ග්ස් වගේ කපාගත්ත දැල්ලෝ ඒ කියන්නේ රවුමට පෙති හැඩයට ග්‍රෑම් 400යි කකුලුවන් ග්‍රෑම් 400යි. ඒ වගේම බෙල් පෙපර් පාට තුනම තියෙනවා ග්‍රෑම් 100 බැගින් බටන් හතු ඒ වගේම යම් කෝන් කියන කුඩා ඉරිඟු කරල් කළු හතු තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන් නොදායින්නත් පුළුවන්. ඒ වගේම චොප් කරගත් ඉඟුරු සුදු ලූණු සීනි කපාගත් ලූණු කොළ මේස හැඳි දෙක බැගින් පාවිච්චි කරනවා. ලුණු කුඩු ගම්මිරිස් කුඩු සීනි ස්වල්පේ බැගින් රස පදමට බිත්තර සුදු මත දෙකක් මම පාවිච්චි කරනවා. කෝන් පිටි මට අවශ්‍යයි මාළු ටික පදම් කර ගැනීමට සහ සෝස් එක කැන්ටොනීස් සෝස් එක හැදුනට පස්සේ ඒක උකු කර ගැනීමට දෙකටම මේස හැඳි 4ක් විතර මම ගන්නවා. සිසමි තෙල් බොහොම ස්වල්පයක් මේස බිංදු 7-8ක් පාවිච්චි කරනවා. නොගැඹුරු තෙලේ බෙද ගැනීමට ඒ කියන්නේ ෂැලෝ ෆ්‍රයි කරගන්න මම පාවිච්චි කරනවා Fortune එළවලු තෙල්. Fortune එළවලු තෙල්. ඒ වගේම Fortune corn oil. Fortune corn oil ඒ වගේ මට අවශ්‍ය වෙනවා. Fortune oyster sauce වලින් තමයි මම මේ කැන්ටොනීස් sauce එක හදන්න oyster sauce එකත් අවශ්‍ය වෙනවා Fortune නිෂ්පාදන පෙළේ තියෙන. හරි අපි Fortune නිෂ්පාදන 3ක් එකතු කරගෙන තමයි අද මුල්ම කෑම වර්ගය හදන්නේ. ඒ වගේම අපි egg and vegetable fried rice එකකුත් හදන්න සූදානම් වෙලා ඉන්නව නේද chef? ඊට පස්සේ මම කැන්ටොනීස් එක හදලා ඉවරලා egg and vegetable fried rice එක හදන්නේ. මට නොගැඹුරු තෙලේ බෙද ගන්න එක මම තෙල් ටික රත් වෙන්න දාලා ගියාම මට පදම් කරගන්න ලේසියි. මොකද අපි කාලේ කල්පනා කරන්නේ මම හැමදාම කියනවා වගේ අපි කෑම පිසින එක අපි ඉන්ට්‍රෙස්ටිං ඒ කියන්නේ අපි ආශාවෙන් කරන්නේ නම් අපි කාලය ඉතුරු කරගන්න. අපේ කාලය වැඩියෙන් යනකොට තමයි අපිට මේ කෑම පිසීම ඊටම රසවත්ව කරන්න අමාරු වෙන්නේ.
ඉඟුරු මම දැන් දාන්නේ සුදු ගම්මිරිස් කුඩු. ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක් දැම්මා. මම දානවා ඊට පස්සේ මේකට බිත්තර සුදු මද. එකත් අපි එකතු කරගන්නවා. මොකද අපි කෝන් පිටි සුදු මද විතරයි අපි එකතු කරගන්නේ සුදු නේද? මද විතරයි ඒක ගසාගෙන තියෙන්නේ. මොකද ඒක සුදු මද එකතු කරලා අපි කෝන් පිටි දාලා පදම් කරගත්තම අපේ මේ සීසන් කරපු එක එහෙම රඳව ගන්න පුළුවන් අපිට. නැත්නම් අපි සීසන් කරපු salt and pepper තෙල් එකේ විසිරලා යනවා. ඒක නවත්ත ගන්න තමයි අපි මේ corn flour එකතු කරන්නේ බිත්තර සුදු මද දාලා ඉවර වෙලා. ඔව් දැන් මම කරන්නේ පදම් කරගත්ත මාළු ටික මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි පෝෂණ ගුණය ගැන හිතලා තෙල් ඉතාමත් මදියෙන් දාලා තමයි මම මේක shallow fry කරගන්නේ. මුලින්ම අපි ඉස්ස ටික එකතු කරගත්තා නේද? ඔව්. ටිකත් එක්කම මම මාළු ටිකක් දානවා. මේකට අපිට පුළුවන් මලත් හරියම නැත්තම් මොදා කියන වර්ගය සාමාන්‍යයෙන් කෙලවල්ලා බලය වගේ මාළුවක් ගැලපෙන්නේ නැහැ මේ වගේ කෑමකට. ඒ අතරතුරේ චෙෆ් මට වෙලාව දුන්නොත් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් ගොඩාක් උද්‍යෝගයෙන් තමයි ඉන්නේ බැංකොක් සවාරිය සඳහා සහභාගී වෙන්න. හොඳ තරගකාරීත්වයක් තියෙනවා කියලා මම අදත් මතක් කරනවා. මොකද අද දවසේදී මම දිස්ත්‍රික්ක 3ක් තෝරගෙන තියෙනවා. මේ වෙද්දි වැඩියෙන්ම පොයින්ට්ස් දිනාගත්ත 3 දෙනෙක් ගැන අදත් මම ඔබට කියන්නට සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මේ ඇවිල්ලා තියෙන්නේ උත්සව කාලයක්නේ. උත්සව කාලයක් එනවා කියන්නේ ගෙදර කෑම වර්ග වැඩියෙන් හදන කාලයක්. ඉතින් ඒ නිසාම ඔබට පුළුවන් අපි අර තෑගි දෙන්න සූදානම් කරලා තියෙන ෆෝචූන් නිෂ්පාදන අඩංගු ඒ තෑගි පාර්සලයට උරුමකම් කියන්නට ඒ සඳහා ඔබ කරන්න තියෙන්නේ අපි අදත් ඉතාම ලේසි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල්පතක ලියලා ෆෝචූන් නිෂ්පාදනයක ලේබලුත් අලවලා තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිණයට එවන එක. චෙෆ් දැන් කොහොමද දැන් අපේ මාළු ටික එහෙම බැදිලාද? ඔව් මාළු ටික බැදලා තියෙන්නේ. දැන් අපි කරන්නේ මේක මේ වගේ බා ගන්නවා. දැන් මම අර කෝන් පිටි දාලා මේක සීසන් කරගත්තෙන් ගිලානේ මේ මාළු වලට යම්කිසි පණක් ආවා. ඒ කියන්නේ මේ මාළු කැඩෙන්න තියෙන ඉඩකඩ අඩු වුණා. මෙන්න මේ විදිහට බැද ගන්නවා. ඊට පස්සේ කරන්නේ දැල්ලෝ ටික. දැල්ලෝ ටික මම ක්‍රම දෙකකට කපාගෙන තියෙනවා. දැල්ලන්ගේ අග කොටස මම කපාගෙන තියෙනවා මෙන්න මේ වගේ මලක් වගේ හිටින්න. ඊටු මැද හරියෙන් කපාගෙන තියෙන්නේ rings කියන්නේ round. මොකද අපි හැමතිස්සෙම කෑමක් හදනකොට ඒකට ඇපිටයිට් එකක් දෙන්න ඕන. ඇපිටයිට් කියන්නේ කෑමට රුචිකත්වයක් දෙන්න ඕන. ඉතින් ඒ රුචිකත්වය දෙන්න පුළුවන් මේවල තියෙන ටෙක්ස්චර් එක. ඒ කියන්නේ දැන් මේ හැම සී ෆුඩ් එකටම ඒකට ඉදෙන්න අවශ්‍ය කාලයක් තියෙනවා. ඒ කාලය එහා පැත්තට ගිය ගමන්ම ඒකේ තියෙන ටෙක්ස්චර් එක නැති වෙනවා. ටෙක්ස්චර් එක කියන්නේ ඒකට තියෙන ඕන තත්වය. ඉතින් අපි සමහර තැන්වල දැල්ලෝ කනකොට අපිට තේරෙනවා මේ ගොඩක්ම රබර් කියලා අපි කියන්නේ. රබර් වගේ තත්ත්වයටපත් වෙලා. ඒ වගේ තත්ත්වයටපත් කරගන්න හොඳ නෑ. මෙන්න මේ වගේ සුදුවට හිටින්න අපි බා ගන්නවා. ඒ කියන්නේ කෙටි වේලාවක් නේ විනාඩි මම හිතන්නේ විනාඩි වලින් ගත්තොත් විනාඩි 4කට වඩා අපි මේක ඉුවේ නෑ. ඉුවේ නෑ. හරි. අපි දැන් මේ ටික බෙදෙන්න වෙලාව යන නිසා විරාමයකට ගිහිල්ලා එමුද? විරාමෙදි කරන්නේ මම මේ ටික බා ගන්න එක විතරයි. හරි. එහෙනම් සූදානම් වෙන්නේ ෆෝෂූන් හෙල්දි කිචන් වැඩසටහනේ ප්‍රථම විරාමය ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ෆෝෂූන් හෙල්දි කිචන් වැඩසටහන සමගින්. දැන් මේ ටිකත් අපි බෙදලා ඉවරයි නේද? විරාමයට ගියපු විනාඩි දෙක තුනේ. කකුලුව ටිකක් බැදගත්තා. දැන් අපි සී ෆුඩ් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට ෆෝචූන් වෙජිටබල් ඔයිල් වල කුක් කරගෙන තියෙන්නේ. ඊළඟ වැඩ කටයුතු ටික කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. චෙෆ් මේ හරියෙන් තියන්නද මේ ටික? නැත්නම් එහා පැත්තෙන් තියනවද? මට දැන් අවශ්‍යයි ෆෝචූන් කෝන් ඔයිල්. මොකද මම නොගැඹුරු තෙලේ බැදගත්තේ වෙලවලු තෙල් වලින්. ඒ කියන්නේ ඩිෂ් එක හදන්නේ මම හැමතිස්සෙම කෝන් ඔයිල් වලින්. මොකද කෝන් ඔයිල් කියන්නේ අන්සැචුරේටඩ් ඔයිල් එකක්. ඒ කියන්නේ ශීතකරණයක් තුල මිදෙන්නේ නැති තෙල් එකක්. අපි ෆෝචූන් කෝන් ඔයිල් නිෂ්පාදනයක් එකතු කරගන්නවා කියලා කිව්වා චෙෆ්. හරි. කොහොමද ප්‍රමාණය ගැන අපි කියමු? අපි වැඩි පාවිච්චි කරන්නේ මේ සැහැඳි 3ක් විතර අපි පාවිච්චි කරන්නේ.
ඒකට අපි දා ගන්නවා අපේ භාජනේ රත් වෙලා නේ නේද? භාජනේ ගොඩක්ම රත් වෙලා තිබෙනින්ද මම පැත්තකට අයින් කෙරුවේ. දැන් අපි දාගන්නේ චොප් කරගත්ත ඉඟුරු. sorry. ඉඟුරු. චොප් කරගත්ත සුදු ලුණු. මේ සෑහෙන දෙක බැගින් කියලා මම කිව්වේ. ඔව්. ඒ වගේම චොප් කරගෙන නෙමෙයි ඇත්තටම සිහින්ම කපාගත්ත ලුණු කොළ. ලුණු කොළ. ඔව්. මේක පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න ඇරලා මනටම ස්ටොක් හරි වතුර හරි එකතු කරගන්න. අර වතුර එකතු කරගන්නකොට හරි ස්ටොක් එකතු කරගන්නකොට හරි චෙෆ් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. අර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න ඕනේ නේද? දැන් අපි බලන්න ඕනේ හැමතිස්සෙම අපි ළඟ තියෙන එළවලු ටිකයි අපි ළඟ තියෙන බැදගත් සීෆුඩ් එකේ ප්‍රමාණය ආවරණය වෙන විදිහට තමයි අපි ස්ටොක් එක එකතු කරගන්නේ. ඔව් චෙෆ්. දැන් අපි තව මොනවද එකතු කරගන්න ඕනේ? මේ ඉඟුරු සුදු ලුණු සහ චොප් කරගත්ත නැත්නම් සිහින්න කපාගත්ත ස්ප්‍රින්ග් අනියන් ඒ කියන්නේ ලුණු කොළ ස්ටොක් එක දැම්මා. දැන් මම කරන්නේ ෆෝචුන් ඔයිස්ටර් සෝස් වලින් තමයි කැන්ටනීස් සෝස් එක රස ගන්නන්නේ. පොඩ්ඩක් කියමුද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට? මම කියලා තියෙන්නේ මේ සෑහෙන 4ක් කියලා. නැවත ස්ටොක් එක පදම් කරගන්නවා නැත්නම් සීසන් කරගන්නවා. white pepper සුදු ගම් මිරිස් ලුණු ලුණු ගොඩක් දාන්න අවශ්‍ය නැහැ. ඔයිස්ටර් සෝස් වලත් ලුණු රසය යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. ඒ වගේම සීනි ස්වල්පයක් දානවා. දැන් මේක උතුරන තත්ත්වයට නේ තියෙන්නේ. ඔව්. මෙන්න මේ වගේ උතුරනකොට තමයි අපි මේක ඝනත්වය වැඩි කරගන්නේ. දිය කරගත්ත කෝන් පිටු වලින්. ඒකත් එක තැනකට දාන්නේ නැහැ. මේ වටේට දාන ගමන් ක්ෂණිකව හැඳි ගා ගන්න ඕන. ඔව්. දැන් මම කරන්නේ බෙදගත්ත සී ෆුඩ් එක මේකට එකතු කරනවා. ඊට පස්සේ අපි කලවම් කරගන්නත් ඕනේද සෙ? ඔව්. ඊට පස්සේ කපාගත්ත එළවලු කැබලි ටික, මෂ්රූම්, බෙල් පෙපර්. මේ කැබලි ටිකත් එකතු කරගන්නවා. හරි. ඊට පස්සේ කරන්නේ පරිස්සමෙන් මාළු ටික කඩන්න නැතුව මෙන්න මේ මුඩයට පෙරලා ගන්න ඕන. මොකද මාළු ටික කැඩුනොත් අපේ මහන්සියයි ලස්සනයි ඔක්කොම අපත යනවා. මාළු ටික කඩන්න නැතුව පරිස්සමෙන් තමයි මේක ටොස් කරගන්නේ. ඔව්. මේ ටොස් කරගන්න ගමන්ම මම කරන්නේ සිහින්න කපාගත්ත ලුණු කොළ තියෙන්නේ. ඔව්. දිගාතට. ටිකක් දිගාතට නේද? ඔව්. ඉස්සෙල්ලා සෝට් කරන්න දැම්මේ ටෙම්පරාදු කරන්න දැම්මේ සිහින්ව ගොඩක්ම සිහින්ව. දැන් දාන්නේ ටිකක් දිගාතට ඒ කියන්නේ length wise. දිගට කපාගෙන තියෙන්නේ. සෙසමි තෙල් බිංදු 7-8ක් එකතු කරගන්න ඕන ඔය විදිහට. දැන් අපේ සීෆුඩ් කැන්ටනීස් එක හදලා ඉවරයි. දැන් අපිට තියෙන එක පිළිගන්වන්න මේ සෝස් එකේ ඉදෙන ප්‍රමාණය හොඳටම ඇති. දැන් අපි කරන්නේ මේක බෝල් එකට මෙන්න මේ ආකාරයට බෙදා ගන්න පුළුවන්. දැන් අද අපි ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා ෆෝචුන් එවරිඩේ බාස්මති පාවිච්චි කරලා. බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ වගේ ඩිෂ් එකකට ඇත්තටම ගැලපෙන්නේ එක්ක නූඩල් එකක් එක්ක රයිස් එකක්. හරි අපි කෑම එක බෙදලා ඉවරයි නේද? දැන් අපේ සීෆුඩ් කැන්ටනීස් කියන ඩිෂ් එක හදලා ඉවරයි. ඔව් චෙෆ් ෆ්‍රයිඩ් රයිස් එකට අවශ්‍ය දේවල් ටික සූදානම් කරගන්නකම් මම කියන්නම් ISO 22000 ISO 14001 ISO 9001 සහ HACCP කියන තත්ත්ව සහතික වලින් පිදුම්ලත් අපේ ෆෝචූන් නිෂ්පාදන පෙළ පිළිබඳව ෆෝචූන් vegetable oil, ෆෝචූන් corn oil, ෆෝචූන් soya bean oil, ෆෝචූන් sunflower oil සහ ෆෝචූන් කොකනට් ඔයිල් මේ සෑම නිෂ්පාදනයක්ම මිලිලීටර් 200 මිලිලීටර් 500 ලීටර් 1 ලීටර් 2 ඒ වගේම ලීටර් 3 ලීටර් 5 යන ප්‍රමාණයන්ගෙන් ඔබට මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම vegetable oil ෆෝචූන් vegetable oil කියන්නේ ටිකක් වැඩියෙන් අපි පාවිච්චි කරන නිෂ්පාදනයක්. ඉතින් ඔබට මේ නිෂ්පාදනය ලීටර් 20 ප්‍රමාණයන්ගනුත් මිලදී ගන්නට හැකියාවක් තියෙනවා කියලා මතක් කරන ගමන්ම මම කියන්න සූදානම් වෙන්නේ මේ වන විට වැඩිම පොයින්ට්ස් ලබා ගත්ත 3 දෙනෙක් ගැන දිස්ත්‍රික්ක 3ක් තෝරගෙන තියෙනවා. මම වැඩසටහන මුලදීම කිව්වනේ. සඳහන් කරන්නම් බුද්ධිකා හර්ෂණී ලියනගම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්, ඒ වගේම BMJ බාලසූරිය මාතලේ දිස්ත්‍රික්කය, ඒ වගේම KP සමන්ති පුෂ්පලතා ගම්පහ දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්ක වලින් වැඩියෙන්ම පොයින්ට්ස් අරගෙන මේ වන විට ඉදිරියෙන් ඉන්නේ ඔබ තිදෙනා. ඉතින් ඔබට පුළුවන් තව තවත් පොයින්ට්ස් වැඩියෙන් එකතු කරගන්න. ඒ වගේම පොයින්ට්ස් අඩු අයට පුළුවන්
අද සිටම අපි හැමදාමත් අහන ලේසි ප්‍රශ්නයක් අහනවනේ. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපල්පතක ලියලා ෆෝචූන් නිෂ්පාදනයක ලේබලයක් මේ ඕනම ෆෝචූන් නිෂ්පාදනයක ලේබලයක් තැපල්පතේ අලවලා තැපල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිනයට එවන්න. ඒ මතක් කිරීමත් එක්කම සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක රසය අපි ඔබට සමීප කරන්නට සූදානම්. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ඔබේ ආදරණීයත මියුම්පියුම් වැඩසටහන ෆෝචූන් හෙල්දි කිචන් සමගින්. අපි ඔන්න දැන් ඉක්මනින්ම සූදානම් කරා චෙෆ් ෆ්‍රයිඩ් රයිස් එක සඳහා එක් සහ වෙජිටබල් එකතු කරගෙන හදන ෆ්‍රයිඩ් රයිස් එක සඳහා අවශ්‍ය කලබනා ටික. ෆෝචූන් බාස්මති වර්ග තුනෙන් මම ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල් දෙකට තෝරගන්නේ මට මගේ තියෙන අත්දැකීමත් එක්ක එවරිඩේ බාස්මති මම එකකින් ග්‍රෑම් 500ක් උයාගෙන තියෙනවා. උයාගෙන නිවාගෙන තියෙන්නේ. ඒ වගේම මම පාවිච්චි කරනවා කැරට්, රාබු, වට්ටක්කා, ගෝවා. ග්‍රෑම් 100 බැගින් මම පාවිච්චි කරනවා. මේ ඒ වගේම බටන් හතොයි කළු හතොයි තියෙන. ඉතින් කළු හතොයි හොයාගන්න අමාරු කෙනෙකුට බටන් හත විතරක් පාවිච්චි කරන්න පුළුවන්. මේවා වෙළඳ පොලේ ඉතාම පහසුවෙන් මෙලදී ගන්න පුළුවන්. ඒක ෆ්‍රයිඩ් රයිස් එකත් වර්ණය වැඩි කරගන්න තඹගත ග්‍රීන් පීස් 60යි කෝන් 60යි මම ග්‍රෑම් 100ක් පාවිච්චි කරනවා. ඒ වගේම සිහින්ව කපාගත්ත ලුණු කොළ බිත්තර 4ක් සුදු ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු පාවිච්චි කරනවා. නමුත් මතක තියාගන්න සුදු ගම්මිරිස් කුඩු නැත්තම් ෆ්‍රයිඩ් රයිස් එකට ලුණු වලින් විතරක් දාලා පදම් කරගන්න. කළු ගම්මිරිස් පාවිච්චි කරන්න එපා. ඔව් අපි එහෙනම් ෆ්‍රයිඩ් රයිස් එක හදන්න පටන් ගමු. හැබැයි ඊට කලින් මට චෙෆ් කියන්න ඕන මම දැක්කා බත් එක තම්බලා ෆෝචූන් එවරිඩේ බාස්මති සහල් එක තම්බලා චෙෆ් ෆ්‍රිජ් එකට දැම්මා. ඔව් දැන් මේ ෆෝචූන් එවරිඩේ බාස්මති රයිස් එක මම උයාගත්තේ රයිස් කුකර් එකක් ඇතුලේ. ඒ කියන්නේ රයිස් කුකර් එක ඉතාම පහසුවෙන් උයා ගන්න පුළුවන්. මම ඒකට වතුර දැම්මා අවශ්‍ය ප්‍රමාණයට. මම හැමදාමත් කියනවා වගේ සහල් මෙන්න එකයි කාලක් තමයි මම වතුර දැම්මේ. මම ෆෝචූන් වෙජිටබල් ඔයිලුත් ඒකට මේ සැන්ති 4ක් විතර දැම්මේ. ඒ දාන්න හේතුව තමයි මේ බත්තට වෙන් වෙන්න ඕන. ඒ වෙන් කරගන්න තමයි මම ඒකට තෙල් දැම්මේ. ඒ වගේම උයලා ඉවරලා මම ගෑරප්පුවකින් කඩලා මම ඒක ශීතකරණයක තිබ්බා. ශීතකරණයක තුල තැබීමෙන් බත් ඇට වලට නැවතත් ප්‍රකෘති තත්ත්වයක් ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් හදන්න ඉතාමත්ම පහසු වෙනවා. හරි. එහෙනම් අපි හදන්න පටන් ගමු. ඒ සඳහා ෆෝචූන් කෝන් ඔයිල් නේද චෙෆ් අවශ්‍ය වෙන්නේ? ෆෝචූන් කෝන් ඔයිල් වලින් තමයි මම කෑම හදන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. අපි ෆෝචූන් කෝන් ඔයිල් ටිකක් මේ සැහැඳි 4ක් විතර වගේ 3ක් 4ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් රත් වෙනකොට ඉස්සෙල්ලම දාන්නේ බිත්තර ටික. අපි බිත්තර එකතු කරගත්ත මුලින්ම බිත්තර ටික දෙන්න ඇරලා දැන් මම මෙතන තියෙන කැරටුයි රාබුයි වට්ටක්කයි බාගෙට තඹගෙන තියෙන්නේ. බාගෙට තඹගෙන තියෙන්නේ. මොකද දැන් අපි මේකට බිත්තරනේ එකතු කරේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේවා අමුයෙන් කියලා කොහොමද ඉදෙන්නේ කියලා. මේ හැම දෙයක්ම බාගෙට තඹගෙන තියෙන්නේ. මේ රස්තේදී ඊටු භාගය ඉදෙනවා. ඒ වගේම කොටු හැඩයට තමයි කපාගෙන තියෙන්නේ නේද? ඒවලු ටික. ඒවා ක්‍රමයක් තියෙන්න බෑනේ හැම දෙයකම අපි අලංකාරයක් ලබා ගන්න නම් ක්‍රමයක් තියෙන්න ඕන. ඒ වගේම ගෝවා. ඔව්. කෝන්නට සහ ග්‍රීන් පීස්. අවශ්‍ය ප්‍රමාණයට ලුණු. මේස ලුණු. ඒ වගේම සුදු ගම්මිරිස්. කළු හතු බටන් හතු කියන වර්ග දෙක. කළු හතු නැති වුණාට කමක් නැහැ. ඒකේ රසයට කිසි හානියක් වෙන්නේ නැහැ. මෙතනදිත් අර වර්ණවත් බවක් තියෙනවා නේද චෙෆ්? අපි ඉස්සෙල්ලා හදපු ඩිෂ් එක වගේම. ඔව්. ඇත්තටම අපි ෂෙෆ්ස්ලා හැටියට අපි ගෙස්ලත් එක්ක කියන්නේ ගෙස්ලට අපි ආහාර පිළිගන්වන අය නිතරම. ඉතින් අපි ඒගොල්ලන්ගේ ඇස් තමයි මුලින්ම පිනවන්නේ. දැන් පේන ඇති හාල්ලට එකින් එක වෙන් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ෆෝචූන් එළවලු තෙල් ටිකක් දාලා පිස ගැනීම සහ බත් එක ඉදුණට පස්සේ ශීතකරණය තුල තැබීම. දැන් මම නැවතත් එකතු කෙරුවා සිහින්න කපාගත්ත ලුණු කොළ. අපි අද ෆෝචූන් එවරිඩේ බාස්මති සහල් එකතු කරගත්තා. අපි ගිය සතියේදී ෆෝචූන් ස්පෙෂල් බිරියානි සහල් එකතු කරගෙන බිරියානි එකක් හදන ආකාරය කියලා දුන්නා නේද? ඊට අමතරව ජුබිලි සුවඳ තීදිගු සහල් තියෙනවා. ෆෝචූන් නිෂ්පාදනයක් ලෙස අපි ඔබට හඳුන්වා දුන්නා. ඒ සහල් නිෂ්පාදනات එකතු කරගෙන අද වගේම ඉදිරි සති කිහිපයක් පුරාවට අපි විශේෂිත කෑම වර්ග තමයි ඔබ වෙනුවෙන්ම හදන්නට සූදානම් කරලා තියෙන්නේ. මේ කෑම වර්ග හදන ආකාරය හොඳින් බලාගෙන ඉන්න. අදත් මම ප්‍රශ්නයක් අහනවා. මම නෙමෙයි චෙෆ් සූදානම්ෙන් ඉන්නවා ප්‍රශ්නයක් අහන්න.
දැන් අපි බත් එක වේලි ඉවරයි. මට දැන් තේරෙනවා මොකද චීනයට ගිහිල්ලා මම මේවා දැකපු නිසා ඒ අවශ්‍ය වර්ණයයි අවශ්‍ය සුවඳයි බත් එකෙන් එනවා. ඔව් අපේ ෆ්‍රයිඩ් රයිස් එක තවත් චෙෆ් අලංකාර කරගන්නකම් මම කියන්නම් මේ සතියේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා. සැන්ඩ්‍රීන් ගුණවිජය තමයි මහරගම ඉඳලා අපිට නිවැරදි පිළිතුරු එවලා තියෙන්නේ. ඉතින් මම අදත් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල්පතක පැහැදිලිව ලියලා ඔබට අලවලා එවන්නට පුළුවන් ඕනම ෆෝචුන් ලේබල ඕනම ගාණක් ඔබට අලවලා එවන්නට පුළුවන් මෙන්න මේ විදිහේ ලේබල. තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිනයට තමයි එවන්නටත් අවශ්‍ය වෙන්නේ. චෙෆ් දැන් අපි අද දවසේදී ප්‍රශ්නයක් යොමු කරන්නට ඕනේ. ඊට මත්තෙන් මම කියනවා ඔබ ෆෝචුන් නිෂ්පාදන වෙළඳපොළෙන් මිලදී ගන්න විටදී මෙන්න මේ විදිහට අපි හදන කෑම වල විශේෂයෙන් අපි තෝරගත්ත කෑම වට්ටෝරු ඔබට නොමිලේම ලබා ගන්නට පුළුවන්. විශේෂත්වය තමයි සිංහල සහ දමිළ භාෂාවෙන් යන භාෂා දෙකෙන්ම මේ රෙසිපි ගැන විස්තර තියෙනවා. බැංකොක් සවාරිය පිළිබඳ විස්තර තියෙනවා. ඒ වගේම අපි සතිපතා ඔබට ලබා දෙන ෆෝචුන් තෑගි මල්ල පිළිබඳවත් විස්තර තියෙනවා. හරිය මතක් කිරීමත් එක්කම අපි චෙෆ්ට කාලය දෙනවා අද දවසේ ප්‍රශ්නය අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට යොමු කරන්න. ඔව් අද මම ඇත්තටම ප්‍රශ්නය වශයෙන් අහන්න කැමතියි. දැන් මම ෆ්‍රයිඩ් රයිස් එක ගැන තමයි මේ ගොඩක්ම කන්සන්ට්‍රේට් කරන්නේ. ෆ්‍රයිඩ් රයිස් එක මේ වගේ නිසියාකාරව බත්තට වෙන් කර ගැනීම සඳහා මම බත් එක උයන්න පාවිච්චි කරපු ෆෝචුන් තෙල් වර්ගය මොකක්ද කියලා මම ඒකට උත්තරේම කලින් කිව්වා. මම නැවත ඒක ප්‍රශ්නයක් හැටියටම අහනවා. බත්තට වෙන් කරගෙන ෆ්‍රයිඩ් රයිස් එක නිසියාකාරව හදාගන්න ඇට වෙන් කර ගැනීමට උදව් කරපු ෆෝචුන් තෙල් වර්ගය මොකක්ද? එය ඉතාමත් ලෙහෙසි ප්‍රශ්නයක්. අපේ නිවැරදි පිළිතුරු යොමු කරන්නට ඕන ලිපිනය තමයි තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිනය. කොහොම නමුත් අද දවසේදී මේ ආදරණීය ලෙසින් ඔබව දැනුවත් කරේ කොළඹ ගලදාරි හෝටලේ උපවිධායක සුපවේදී සනත් ඩයස් මහත්මයා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ඔව් ඉතින් සාමාන්‍ය කාලවලදී හෝ වේවා ඒ වගේම උත්සව කාලවලදී හෝ වේවා අපි හැමදාමත්ම හිතට ගන්න ඕන කාරණාව තමයි රසවත් බව වගේම පෝෂණීය බව අපේ මේ ආහාරවලට එකතු කරගන්නට අවශ්‍යයි කියන ඒ සඳහා අපිට හැමදාමත්ම ඔබට මේ ආදරණීය ලෙසින් මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට අත්ලක් සපයන්නේ දායකත්වයේ සපයන්නේ පිරමිඩ් බිල්මා සමාගම. ඉතින් මේ සමාගමත් හදවතින්ම ආදරෙන් මතක් කරන ගමම සෝදානම් වෙන්නේ ඔබේ අපේ ආදරණීයතම යුම්පියුම් වැඩසටහන ෆෝචුන් හෙල්දි කිචන් වැඩසටහනේ නිමාව සනිටුහන් කරන්නට. ආයුබෝවන්.